අපි 8 වෙනි ප්‍රශ්නේ බලමු. The protein found in blood that is responsible for transporting oxygen is. මෙතනට එන්න ඕනේ උත්තරේ. ඒගොල්ලෝ දන්නවා. අපි දෙවෙනි ප්‍රශ්නේදීත් මේක කතා කරා. එතකොට hemoglobin තමයි iron containing protein එකක්. ඒක මතක තියාගන්න. iron containing heme iron. එතකොට iron containing protein එකක් විදිහට අපි ගන්න පුළුවන් hemoglobin. hemoglobin තමයි oxygen transport කරන්න උදව් කරන්නේ. හරිද? ඊළඟට 9 වෙනි ප්‍රශ්නට යමු. Which of the following statement is true of antigen antibody reaction? ඒකට antigen එකක් කියන්නේ මොකද්ද? ප්‍රතිදේහ ජනකයක්. එතකොට antibody එකක් කියන්නේ මොකද්ද? ප්‍රතිදේහ වලට. එතකොට antigen එකක් ඇතුල් වෙන්නේ පිටින්. එළියෙන් තමයි. එළියෙන් තමයි අපේ ඇඟ ඇතුළට එන්නේ. එතකොට එයාට විරුද්ධව අපේ ඇඟ ඇතුලේ නිර්මාණය කරන එක දේවල් වලට තමයි අපි කියන්නේ antibody කියලා. නැත්නම් ප්‍රතිදේහ කියලා. හරිද? එතකොට මේක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හදන විශේෂ ප්‍රෝටීන් එකක්. බලමු අපිට මොනවද දීලා තියෙන ස්ටේට්මන්ට්ස් කියලා. Used by our bodies only to identify blood types. blood types identify කරගන්න නෙමෙයි මේක ඇත්තටම උමනා වෙන්නේ. antibody antigen interaction එකක් ඇත්තටම උමනා වෙන්නේ මොකද්ද මේ අපේ ඇඟ ඇතුළට ආපු antigen එක කියලා අඳුරගන්න. recognize. ඊළඟට neutralize කරන්න. උදාසීන කරන්න. හරිද? එතකොට ඒ ස්ටේට්මන්ට් එක වැරදි. Used to identify and reject microorganism enter to our body, example virus and bacteria. ඔව් මේක හරි. ඊළඟට trigger blood clotting and stop bleeding from an open wound. මේක කරන්නේ platelet. platelet තමයි මේ blood clotting එක. එහෙම නැත්නම් අපි ලේ ගැලීමක් වෙනකොට ඒක නවත්තන්නේ platelet. එතකොට platelet මෙතනට සම්බන්ධයක් නැහැ. එතකොට D එකේ තියෙන්නේ B and C කියලා නැහැ. එහෙනම් මෙතනට උත්තරේ එන්න ඕනේ B.